කතාවට චෝටි බාධා කිරීමක් කරනවා ළමයි මං හිතනවා මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි කියලා. ඇත්තටම ඔයාලා දැනටමත් දන්නවා මගේ නපුරු පෙම්වතා නවකතාව දැන් ඊබුක් එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන් කියලා. මං ඒක ගැන කලින් දැනුවත් කළානේ. ඉතින් මං අද ආවේ වෙන දැනුම් දීමක් කරන්න. ඒ සම්බන්ධවම තමයි. ඔයාලා දැනටමත් මගේ ඒ දැනුවත් කිරීමෙන් මට ඕඩර්ස් දාපු මගෙන් පොඩ්කාස්ට් ඉන්නවා. මං ඉස්සෙල්ලාම ඒ බපාලට ස්තුති කරනවා. ඉතින් මම මේක මගේ කුළුඳුල් පොත කුළුඳුල් ඊබුක් එක. ඉතින් මම ඒ හින්දා මං හරි ආසාවෙන් ඔයාලට මං හරි ආදරෙන් ඔෆර්ස් දෙක තුනක්ම දුන්නා. ඒ තමයි පළවෙනි ඔෆර් එක තමයි මට ඕඩර්ස් දාන 10 දෙනාට නපුරු පෙම්වතා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි ඊබුක් දෙකම රුපියල් 150ක් වගේ මුදලකට දෙනවා කියන එක. ඉතින් දැන් ඒ ඔෆර් එක නම් ඉවරයි. මොකද දැන් ඕඩර්ස් 10කට වඩා ඇවිල්ලා එයාලට මම පළවෙනි කොටස බෙදලා දීලා ඉවරයි. දැන් මම ඊයේ පටන් ගත්තේ නපුරු පෙම්වතා දෙවෙනි කොටස හදන්න. ඉතින් මම ඒක වැඩි වෙන කරනවා ලබන සතියේ 28 වෙනිදා ඇති. ඉතින් ළමයි මං අද ආවේ අද ඉඳලා ලබන 28 වෙනිදා වෙනකම් ඕඩර්ස් දාන බබාලට විතරයි නපුරු පෙම්වතා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි ඊබුක් දෙකම රුපියල් 250ක් වගේ මුදලකට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ඊබුක් කියවන බබාලා දැනටමත් දන්නවා ඊබුක් එකක PDF එකේ pages 1000 ගානකට වඩා තියෙන පොතක් රුපියල් 250ක් වගේ මුදලකට දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට මේක ලැබුණ විශේෂ අවස්ථාවක්. මේකේ පළවෙනි කොටසට හරියටම pages 1679ක් තියෙනවා. දෙවෙනි කොටසටත් pages 400කට 500කට වඩා එහාට ඒවි කියලා මං හිතලා තියෙනවා. ඉතින් මේ පොත් දෙකම ඔයාලට රුපියල් 250ක් වගේ මුදලකට ගන්න පුළුවන් ලබන සතියේ 28 වෙනිදා වෙනකම් විතරයි. 28 වෙනිදා වෙනකම් ඕඩර්ස් දාන බබාලට මං අනිවාර්යයෙන්ම ඒ ඔෆර් එක ලබා දෙනවා. ඉතින් හැබැයි 28 වෙනිදාකින් පස්සේ ඉඳලා ඒ ඔෆර් එක වළංගු වෙන්නේ නැහැ. ලබන 28න් පස්සේ ඔයාලට ඒ නපුරු පෙම්වතා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි පොත් දෙක වෙන වෙනම තමයි ගන්න වෙන්නේ. නපුරු පෙම්වතා පළවෙනි කොටස ගත්ත කෙනෙක්ට අනිවාර්යයෙන් නපුරු පෙම්වතා දෙවෙනි කොටස කියවන්න ඕනේ වෙනවාමයි. ඒක 100% ෂුවර්. ඉතින් ළමයි මේ අවස්ථාව මම හරගන්න එපා කියලා තමයි මම මේ කියන්නේ. මේ අවස්ථාව තියෙන්නේ ලබන සතියේ 28 වෙනිදා වෙනකම් විතරයි. එතනින් පස්සේ වෙනදා විදිහටම ඕඩර්ස් ගන්නවා. හැබැයි ඒ ඔෆර් මිල නැහැ. 28 වෙනිදාගෙන් පස්සේ නපුරු පෙම්වතා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි පොත් දෙකම ගන්න වෙන්නේ වෙන වෙනම. පළවෙනි කොටසේ ඔෆර් එක එහෙමම තියෙනවා. ඒක රුපියල් 250යි. ඊට වඩා මම ඒක වැඩි කරන්නේ නැහැ. දෙවෙනි කොටස රුපියල් 200ක් වගේ මුදලකට ඔයාලට වෙන වෙනම ගන්න වෙන්නේ. ඉතින් ළමයි මට එච්චරයි දැනුවත් කරන්න තිබ්බේ. එහෙනම් අදම ඔයාගේ ඕඩර් එක වෙන් කරගන්න. මම පහළ WhatsApp නම්බර් එක දාන්නම්. මගේ WhatsApp link එකක් දාන්නම්. ඒකෙන් ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම දෙන්නේ. ඉතින් ළමයි දීර්ඝ බාධා කිරීමකට පස්සේ අපි යම් කතාවට යමු. මල් වරුසා කෙටි නව කතාව 8 වන කොටස. එයාලා නේද? එයාලාම ඇවිත් නේද? කියන්නකෝ. එයාලාම ඇවිත් නේද? මාවයි මගේ දරුවවයි මරන්න. අමන්දි අඬමින් අහද්දී ආදී අමන්දිගේ මුව එක අතකින් වැහුවා. කාටවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මට දැනගන්න ඕනේ මුළු කතාවම. පුළුවන් ද මට කියන්න? හරියම නිවුන හඬකින් ආදී එහෙම අහනකොට අමන්දි හිස වැනුවේ පුළුවන් කියන්න. good girl. පංචිකෝ නිදිදයා. ඔව්. අම්මලා දුවන සිද්ධිය ගැන දන්නවද? නැහැ. මම කිව්වේ නෑ ඒක. හොඳයි නොකියපු එක. ඔයාගේ ඇඳුම් ටික මම බිල් කරලා ගෙනාවා. කායිකේ ඇති ගන්න ගිහින්. කියලා අමන්දි කායික ළඟට යන්න හදද්දී කොල්ලා කෙල්ලට ආයෙම කතා කළා. හෙට ඉන්ටර්විව් යන්න ඕනේ නැහැ. ටික දවසකට ගෙදරට වෙලා ඉන්න. ආදී එහෙම කියලා ගියේ කෙල්ල කායිකේ පිටිපස්සේ තිබුණ ඇඳුම් ටික ගනිද්දී. කෙල්ල සිලෙක්ට් කළාටත් වැඩියෙන් ඇඳුම් කායිකේ තිබුණ කෙල්ල පුදුමෙන් ඒව අරන් බලද්දී. මේවම සිලෙක්ට් කරේ නැහනේ. අමන්දි තේරුවේ සාරි දෙකකුයි පෑන්චිට ඇඳුම් කිට් 3කුයි විතරයි. හැබැයි එතන ඊටත් වඩා ඇඳුම් ගොඩාක් තිබුණා. දිග ගවුම්, කොට ගවුම්, trousers, leggings වගේම පෑන්චිටත් ඇඳුම් ගොඩාක් තිබුණා එතන. ආදිගෙන් මේ ගැන අහන්න හිතුණත් නිකන් බොරුවට කොල්ලගේ අකා උස්ස ගන්න ඕනේ නැහැ කියලා හිතපු කෙල්ල මුකුත්ම නොකිය
ඇඳුම් බෑග්ස් අතින් කටින් එල්ලගෙන රූම් එකට අරන් ගියා. ඇඳුම් බෑග්ස් ටික රූම් එකට ගෙනාව අමන්දී ටවල් එකත් අරගෙන වොෂ්රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න හිතලා. අද දවසේ වුණු සිද්ධි නිකන් දෙයක් නෙවෙයි කියලා කෙල්ල දන්නවා. ඒ වගේම එදා පැංචිව ඇක්සිඩන්ට් වෙන්න ගියපු එකත් අහම්බෙන් වුණ දෙයක් නෙවෙයි කියලා කෙල්ල දැන් දන්නවා. ඒ හැම දෙයකටම හේතුව එක දෙයක්. වොෂ් එකක් දාගෙන ටවල් එකත් හිසේ ඔතාගෙන අමන්දි එනකොට ආදි හිටියේ පැංචි එක්ක ඇඳේ සෙල්ලම් කර. තව පොඩ්ඩකින් මගේ රූම් එකට එන්න. කෙල්ල ටවල් එක වේලෙන්න දාලා එනකොට ආදි කිව්වේ ඔහුගේ රූම් එකට යන ගමන්. ආදිගේ රූම් එකට යන්න කලින් අමන්දි බැලුවේ පැංචි කොහෙද කියලා. නැන්දා පැංචිකෝ පැංචි නම් අපේ දෝණි එක්ක හිටියා රූම් එකේ නටනට. හරි කියමින් අමන්දි ආල්ම පඩිපෙළ නැංගේ ආදිගේ කාමරයට යන්න ආදිගේ දොර ළඟට ආව අමන්දි බයෙන් වගේ කොල්ලගේ දොරට තට්ටු කළා.